ඉතින් සුබ දවසක් හැමෝටම. අද මම වැඩ කරන වාහනේ ඉතින් අද සර්විස් එකට ගෙනාවා. අද ওই විදිහට තමයි කාලය ගත වෙන්නේ සර්විස් එකේ. මේ තියෙන්නේ මූණ ගලවලා මෙතන සර්විස් කරා. ඉතින් අර පැත්තේ අපේ කන්ටේනර් එකත් එක්ක ඒ ටික සර්විස් කරනවා එහා පැත්තේ. අපි බලමු මේ පැත්තේ මොකද වෙන්නේ කියලා. යට තියෙන බ්‍රේක් රැච් වලට විහිස් ගන්න මේ විදිහට. මෙතන තමයි මේ විදිහට වැඩ වෙන්නේ. ඔන්න ටේලරේ බ්‍රේක් වැඩ කරන බ්‍රේක් රැච් වලට විහිස් ගන්න මේ හරිය. මෙතන තමයි මේ වැඩේ වෙන්නේ. ඉස්සරහ තියෙන රජෙක්ට් වලට ඔක්කොම ග්‍රීස් ගහලා තියෙන්නේ. මේවා තමයි බ්‍රේක් වැඩ කරන්නේ. මේවා ග්‍රීස් ගහලා හරියට තිබුණොත් තමයි හරියට බ්‍රේක් සිස්ටම් එක වැඩ කරන්නේ. මේ තියෙන්නේ ග්‍රීස් ගහලා. මේක තමයි අපේ කන්ටේනරේ යට තත්ත්වය. ලස්සනට ඔක්කොම හොදලා තියෙන්නේ. හොඳටම වැඩේ වෙලා. හොඳටම තියනවා නේද යාළුවා? මේ තියෙන ටැංකිය හොදන්නේ ওই විදිහට. ওই තියෙන ওই ටැංකිය ඔක්කොම ලස්සනට හොදලා ටේලරේ හේදිලා බ්‍රේක් රැචට් වලට ග්‍රීස් එහෙම ඔක්කොම ගහලා ඉවරලා ඒ වැඩ ටික තමයි ඔය හරිය වෙන්නේ. ඊළඟට මූණ මේ හරිය ඔක්කොම සර්විස් කරලා අයින් කරලා ඔයිල් අල්ලලා මේ හරිය තියනවා ලස්සනට. මේ තියෙන දුනු සකල් වලට ග්‍රීස් ගහලා මේවට ග්‍රීස් ගහලා ඒ විදිහට තියෙන්න ඕන. එතකොට ඒවා ගොඩක් කල් පාවිච්චි කරගන්න පුළුවන්. නැත්නම් ඒවට ගහලා තියෙන බුස් එහෙම ඔක්කොම ඉක්මනට සවුත් වෙනවා. මේ තියෙන දුනු සකල් වලට ග්‍රීස් ගහපුවා. ඉතින් ග්‍රීස් ගහලා ග්‍රීස් හොඳට වැදිලා තියෙනවා. ඔයිල් අල්ලලා මේ පැත්තට ග්‍රීස් ගහලා රෝඩ් වලට ඔයිල් අල්ලලා සර්විස් එක හොඳට වෙලා තියෙනවා. ඔයිල් අල්ලලා ලස්සනට හේදිලා තියෙනවා. ඉතින් හොඳද කියලා බලන්නකෝ ඔයාලා. මේ තියෙන ලස්සනට රෝඩ් සෙට් එක හොඳට හොදලා තියෙනවා. හොඳටම තියෙනවා. මේ පැත්තට යට ඔක්කොම ග්‍රීස් ගහලා තියෙනවා. මේ අයියා තමයි අද මේ වැඩේ කරේ. සර්විස් එකේ වැඩේ මේ විදිහට හොඳට ඩිස්කේ ග්‍රීස් දාලා තමයි අමුණන්නේ. නැත්නම් මේ ඩිස්කේ ගේනවා. ඒක අමතරව හැරෙන්නේ ලේසියට හැරෙන්නේ මේ විදිහට ග්‍රීස් හොඳට දාලා ඒක තමයි හැරෙන්නේ. ඔය විදිහට තමයි මූණ හොදලා අයින් කරලා තියෙන්නේ. දැන් මේ ටේලරේ හොදලා ඉවරවම ටැංකියත් එක්ක තියෙන්නේ මෙයා අමුණගෙන යන්න. ඉතින් අද දවස් ඔය විදිහට සර්විස් එකේ තමයි අපි ගත කරේ. ඉතින් හැමෝටම වෙන සුබ දවසක් ගිහිල්ලා එන්නම්.